අයිබෝන් ඉතින් සියලු දෙනාටම විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මේ රටේ මේ වෙනකොට මොන වගේ වාතාවරණයක්ද කියන කාරණා. අපි දන්නවා මේ රජයේ පත්තුනේ සියලුම රජයන් පරයා අපි කියනවා මේ ආරක්ෂාව ඒ වගේම මේ රටේ රට සුරපුරයක් කරනවා කියන කාරණාව අපි දැක්කේ. ඒතකොට අපි මේ වෙනකොට අපි යෝජනා කරනවා මේ රජය ඇත්තෙන්ම ෆේල්. මේ ජනාධිපතිවරයා, මේ අගමැතිවරයා, මේ අමාත්‍ය මණ්ඩලය ෆේල් කියන කාරණාව අපි විශේෂයෙන් මම සිහිපත් කරන්න ඕනේ. ඒකට කාරණා ගොඩක් තියෙනවා. අපි එකින් එක කියන්න ඕනේ. මම හිතන්නේ මේ වෙනකොට ජනතාව දන්නවා. ඒ වගේ තමයි මේ පහුගිය මේ දවස් ටිකේ මේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වෛද්‍යවරයා මම කියලා තියෙනවා මේ රටේ ඉදිරියේදී අපිට අපේ තරුණියන්ට විශේෂයෙන්ම පාර යන්න වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි මේ මහමගදී මොවුන් දූෂණය වෙන්න පුළුවන් කියන කාරණා මම යෝජනා කරා. ඒ වගේම ඒක අපිට සක්සුදක්සේ පැහැදිලිව පේනවා. ඊළඟ කාරණාව තමයි ඔබ දන්නවා මේ වෛද්‍යවරයෙක් දූෂණය කරා වෛද්‍ය අපේ ළමයි අපේ වැඩ ගන්න තරුණ ළමයි. හැබැයි ඒ වෙලාවේ කිසිම කෙනෙක් ස්ට්‍රයික් කරන්න හිටියේ නැහැ. අපි දකිනවා මේ රටේ හැමදාම දැන් අපි දැක මේ ස්ට්‍රයික් එක පටන් ගත්තනේ මේ අපි දූෂණය කරනවා කියන හොඳ නෑ. නමුත් සමස්ත ජනතාවම පලි නෑ කියන කාරණාව තමයි මම මේකෙන් කියන්න ගන්න. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ වගේ කාරණා තියෙනවා. අපි දක්නවා කොයි වෙලාවකත් ඔබට මතක ඇති ඔයිට කලින් මේ බොරලස්කම හරියට මට මතකයි වෛද්‍යවරියක් බීමතින් ඇවිල්ලා පොලිස් නිලධාරී මහත්මයෙකුත් මේ කොමාරි හප්පල හරි මොනවා හරි අනතුරකට පත් කළා. මම හිතන්නේ ජීවිතේ නැති වුණා. හැබැයි ඒ වෙලාවේ පොලිසිය ස්ට්‍රයික් කරේ නැහැ. ඒ නිසා අපි යම් කපුච්චලෙක්ගේ වැරද්දක් නිසා අපේ සමස්ත ජනතාවම මහමගට ඇද දාන්න ඕනේ. අපි දකිනවා මේ රජය මේ පවතින රජය දැන් අපි දන්නවා ඉදිරියේදී මෝදි ඇවිල්ලා මේ විදුලි බලාගාරයකට මුගල් තියෙනවා. එතකොට මේ ඉන්දියාව, චීනය, ඒ වගේම විවිධ රටවල් වල අපිට එන හැම ආයෝජනයකටම වලකපපු කණ්ඩායමක් තමයි මේ රාජ්‍ය පාලනේ බාර දෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේවට විරුද්ධයි කියන කාරණා විශේෂයෙන්ම කියන ඔබට මතක ඇති අපි ඉන්දියානුකරණයේ අපි දෙවන්ත අඬන් නගපු කණ්ඩායමක් අපි. මේ පොදු ඉන්දියානුකරණේ පාවිච්චි. හැබැයි මේ රජයේ අය කිව්වේ ඊට වැඩි හාත්පසින් වෙන. හැබැයි ඕන් ඒවා අලලාගෙන ඒවත් එක්ක වැඩ කරනවා නම් මම හිතන්නේ මේ රජයට කිසිම විලිලැජ්ජාවක් නැහැ. නැවත ඒ ව්‍යාපෘති ගෙනල්ලා මේ රට සංවර්ධනය කරනවා කියන කාරණාව. අපි දකින ඉදිරියේදී මම යෝජනා කරලා තියෙන ඉදිරියේදී මුන්ට මේ රජය කරගන්න බෑ. විශාල ණය අරගෙන තියෙනවා. ඒතකොට ණය අරගත්තට මේ රජයේ කිසිම ඩොලර් උත්පාදනය කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ණය ගත්තට වැඩක් නැහැ. මේ සියලු දේවල් ගඟට කැපුව ඉන්හා සමාන වෙනවා කියන කාරණාව අපි විශේෂයෙන් බලමු. මොකද අධිගතිය ඒ වගේම තමයි මේ ලයිට් බිල් සම්බන්ධව කතා කරපුවා මේ රජය ඉතාමත් හරි කැත විදියට ඒවා වෙනස් කරමින් ඉදිරියේ අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවම මේ වෙනකොට අපි පෙළ ගැහෙන්න ඕනේ. නැත්නම් මම අර හැමදාම කියන තමයි අලුත් මිනිස්සු ටිකක් අපි දේශපාලනට ගේන්න ඕනේ. මේ රට සංවර්ධනය කරන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන්. මේ බොරුවෙන් තක්කඩිකමින් මැරපාලනේ බදාද දැක්කේ ඔබ දකිනවා. අදත් මේ වෙනකොට හිටපු අපේ මහත්තයෙක් මේ බන්ධනාගාර නියාමකවරයෙක් මරලා තියෙනවා. ඉතින් තාම මේ ටියුෂන් දෙන්න ආපු මේ කියලා මේ මිනිස්සු ගැන නම් කියනවා නම් ගොඩක් කියන්න පුළුවන්. නමුත් අපි ඒක ජනතාවට කියාගෙන යන එක සාධාරණ නැහැ කියලා කාරණාවක් යෝජනා කරනවා. ඒ වගේම මේ ටියුෂන් දෙන්න ආපු අයට තාම බැරි වෙලා තියෙනවා. මේ හැමදාම පෞද්ගලික දිගට මේ මේ ලංකාවේ වැඩිපුරම මේ දවස් ටික තමයි මේ මිනිස්සු මරන්න ගහන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒව නවත්ත ගන්න එක රජයේ සතු වගකීමක්. මේ ජනාධිපතිවරණයක් කියනවා මේ දහමුදා පොලිසිය මේ අය ලක්ෂයකට අඩු කරනවා කියලා මම තාමට තේරෙන්නේ නැහැ. එහෙම රටක් කරන්න පුළුවන්ද කියලා. මොකද මේ ආරක්ෂක අපේ තරුණ ජීවිතවලදී තරුණයන්ගෙන් වැඩ ගන්න පුළුවන් රටේ සමස්ත ක්‍රියාවලිය කුෂි කර්මාන්තයේ විවිධ කර්මාන්ත අපිට සල්ලි හොයන්න පුළුවන් තාක්ෂණය ගෙනල්. නමුත් ඒ සියලු දේවල් අයින් කළා මට තේරෙන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ මේ රටේ මේ පාලන තන්ත්‍රය මම හිතන්නේ ඉතාමත් ඇත්තෙන්ම රටට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් වෙයි. මොකද හේතුව මේ කිසිම මොලයක්
කිසිම රාජ්‍ය නායකයෙක් කියන හැඟීමක් නැති නිකන් රස්තිය අධිකාරිය කණ්ඩායමකට තමයි මේ රටේ ඔබ පාලන බලය ලබා දීලා කියන කාරණා විශේෂයෙන්ම මම සිහිපත් කරන්න. ඒ නිසා අපිට මේ රට ගැන මෙතනින් එහාට හිතන්න වෙන්නේ නව අලුත් නිර්මාණශීලී දේශපාලන කණ්ඩායම් එන්න ඕනේ. නැත්නම් මේ රට කවදාවත් මේ තියෙනා වූ මේ දරිද්‍රතාවයෙන් ගොඩ ගන්න බෑ. අපෝ දන්නවා ඉදිරියේදී වුණත් මේ රටේ වැඩි වෙන ජනගහනත් සරලන පොපසරියක් නැතිවීම තමයි මේකේ ප්‍රධාන කාරණා. ඒ වගේම තමයි මේ සුදුස්සන දෙන්නේ නැතිවීම තමයි විශේෂයෙන් මේ අමාත්‍යාංශවලත් මම දකින්නේ. ඒ නිසා තමයි එන්න රටේ ප්‍රශ්න වැඩි වෙන්නේ. ඉතින් මිනිස්සු ටීවී එකේ දිහා නිවුස් බලන හැමදාම මිනිවරුන් මංකොල්ල කෑම් ඒව දිහා බලලා මිනිස්සු නින්දට යනවා. ඊට පොය දවසේ පවා අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ බෞද්ධ රාජ්‍යය තුල මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. හැමදාම රටේ අසුබ ආරංචි තමයි අපේ ජනතාවට අහන්නේ. ඒ නිසා අපි මේ රට වෙනස් කරන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන්ම යෝජනා කරන්න. බොහොම ස්තුතියි සියලු දෙනාට.